ඔයාලව ආයුබෝවන් කියලා channel එකට ආදරයෙන් පිළිගන්නවා. ආකර්ෂණ නීතියේ මේ විශ්මිත ගමනට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ඔයාලගේ හිතේ ඉන්න එයා සම්බන්ධයෙන් මේ විශ්ව නීතිය ඔයාලට කොහොම සහයෝගය දක්වයිද කියන ගැඹුරු කාරණාව ගැන. මේක හුදෙක් සිහින දැකීමට පමණක් සීමා වෙන්නේ නැහැ. ඇත්තටම ඔයාලගේ හිතේ තියෙන ප්‍රබලම ආශාවන් පවා මේ භෞතික ලෝකයට ඇතගන්න පුළුවන් විශ්වයේ තියෙන බලවත්ම රහස් වලින් එකක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. හොඳින් හිතලා බලන්නකෝ, ඔයාගේ මනස කියන්නේ නොපෙනෙන ඒත් හරිම ප්‍රබල සියුම් සංවේදක වලින් පිරිච්ච චුම්බකයක් වගේ කියලා. ඔයාලගේ ක්‍රෂ් එක ගැන කොච්චර උණුසුම්ව ධනාත්මකව අවංකව ආදරෙන් හිතනවද? ඒ හැඟීම් විශ්වයේ පුරාම රැඳිලා එයාලටත් නොදැනීම ස්වභාවිකවම එයාලව ඔයාලගේ ළඟට ඇදගන්න පටන් ගන්නවා. නිතරම එයාලගේ හිතට දැනෙන සුන්දර සුව පහසු අවස්ථා ඔයාලගේ මනසින් විඳින්න. ඔයාලා දෙන්න එකට hina වෙනවා, හදවතින්ම ගැඹුරු දේවල් කතා කරනවා, එකිනෙකාගේ ඇසුරේ සැබෑ සතුට, සැනසීම, ආදරය අත්විඳිනවා වගේ දේවල් නිතරම හිතන්න. මේ විදිහට ඔයා හිතනකොට ඔයාගේ ඇතුළාන්තයේ ප්‍රබල ධනාත්මක ශක්තියක්, ආදරණීය උණුසුම් කම්පනයක් ඇති වෙනවා. ඒ හැඟීම තමයි විශ්වයට ඔයාගේ පැතුම පැහැදිලිවම අවංකවම කියන්නේ. ඒ විතරක් නෙමෙයි, ඔයාවත් ඉහළින්ම ගොඩක් ආදරයෙන් වගේ කරන්න ඕනේ. ඔයා ආකර්ෂණීය, බුද්ධිමත්, කරුණාවන්ත, අවංක, සැබෑ ගැඹුරු ආදරයකට සුදුසු කෙනෙක් කියලා හැම වෙලාවෙම හිතන්න. ඔයාගේ ආත්ම විශ්වාසය ඉහළ යන හැම මොහොතකම ඔයාගෙන් එළියට එන විශේෂිත, ආකර්ෂණීය, ප්‍රබල ශක්තිය එයාලටත් නොදැනීම ඉතා සියුම්ව දැනෙන්න පටන් ගනීවි. සමහර විට ඔයාව එච්චර සැලකිල්ලට නොගත්තෝන් පවා ඔබ දෙස අලුත් විදිහකට ඇල්මකින්, උනන්දුවෙන්, ගෞරවයෙන් යුතුව බැලීමට පටන් ගනීවි. මතක තියාගන්න, ආකර්ෂණ නීතිය කියන්නේ ක්ෂණිකව ප්‍රතිඵල ගෙන දෙන සුපිරි බලයක් නෙමෙයි. ඒකට නිසි කාලයක්, නොපසුබටව දැඩි විශ්වාසයක් සහ ඉවසීම අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ඔයාගේ පැතුම කෙරෙහි නොසැලී ඒකාග්‍රතාවයෙන් ධනාත්මකව අවධානය යොමු කරන තාක්කල් විශ්වය අනිවාර්යෙන් ඊට ප්‍රතිචාර දක්වන්න පටන් ගනීවි. ඒ නිසා ඔයාගේ හිතේ පෝෂණය වන සුන්දර, ආදරණීය උණුසුම් හැඟීම් නොකඩවා පෝෂණය කරන්න. ඒ වගේම ප්‍රතිඵල එනතුරු නොඉවසිලිමත් නොවී ඔයාගේ වර්තමාන ජීවිතයත් සතුටින්, තෘප්තියෙන්, සාමයෙන් ගත කරන්න. ඔබ සතුටින් සිටින විට ඔබ තවත් දීප්තිමත්, ප්‍රබල, ධනාත්මක ශක්තියක් පිට කරන අතර ඒ ඔබේ ආශාවන් වඩාත් වේගයෙන්, පහසුවෙන්, ස්වභාවිකව ආකර්ෂණය කර ගැනීමට උපකාරී වෙනවා. තවත් හරිම වැදගත් අවධානය යොමු කළ යුතු දෙයක් තමයි ඔයාගේ ක්‍රෂ් එක ගැන හිතනකොට ඒක හුදෙක් ඔයාගේ ආශාවන්, අවශ්‍යතාවයන්, තනිකම වගේ දේවල් මත විතරක් පදනම් වෙන්න දෙන්න එපා. එයාලත් සතුටින්, සාමයෙන්, නිදහසේ ඉන්නව දකින්න කැමති හොඳම අවංක යාළුවෙක් විදිහට හිතන්න. පරාර්ථකාමී ආදරයත් ආකර්ෂණ නීතියට ගොඩක් හොඳින් ප්‍රබලව බලපානවා. ඔයා ඇත්තටම එයාලට යහපත ප්‍රාර්ථනා කරනකොට විශ්වයේ අවංක හැඟීමට කරු කරනවා. ඒ වගේම ඔයාලා දෙන්න අතර ගැඹුරු, අවංක, සුන්දර,
අර්ථවත් සම්බන්ධතාවක් ඇති වෙනවා දකින්න කැමති නම් ඒ ගැනත් පැහැදිලිව ධනාත්මකව හිතන්න. ඒ සම්බන්ධතාවය කෙබඳු වේවිද? ඔයාලා දෙන්න එකට මොන වගේ දේවල් කරයිද කියලා හිතින් මවා ගන්න. ඒ වගේම ඒ සම්බන්ධතාවය ඔයාගේ ජීවිතයට කොහොම ධනාත්මකව බලපායිද කියලාත් හිතන්න. දැන් අපි බලමු ආකර්ෂණ නීතිය මේ සම්බන්ධයෙන් පාවිච්චි කරනකොට ඔයාට එන්න පුළුවන් අභියෝග මොනවද කියලා. සමහර වෙලාවට ඔයාට හිතෙන්න පුළුවන් මේක වැඩක් නෑ කියලා. ඒ වෙලාවට ඔයාගේ විශ්වාසය කොහොමදවත් නැති කරගන්න එපා. ඔයාගේ හිතේ තියෙන ඒ පැතුම ටිකටම නොසැලී විශ්වාස කරන්න. සමහර විට ප්‍රතිඵල ඔයා බලාපොරොත්තු වෙන වේගයට එන්න ටිකක් කල් ගත වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාට ඒ පුද්ගලයාගෙන් පොඩි හරි ධනාත්මක ප්‍රතිචාරයක් ලැබුණොත් ඒ ගැන විශ්වයට ස්තුති කරන්න අමතක කරන්න එපා. කෘතඥතාවය කියන්නේ ආකර්ෂණ නීතියේ තවත් හරිම වැදගත් බලවත් කොටසක්. මේ නීතිය අවංකව කැපවීමෙන් පාවිච්චි කරන එයාලගේ ක්‍රෂ් එක ආකර්ෂණය කරගත්ත ඇත්ත කතන්දර ඕන තරම් තියෙනවා. එයාලගේ අත්දැකීම් ඇහුවොත් ඔයාටත් මේ ගැන තවත් විශ්වාසයක් ඇති වෙයි. එක්කෙනෙක් කිව්වා එයා එයාගේ ක්‍රෂ් එක ගැන හැමදාම හොඳ දේවල් විතරක් හිතුවලු. එයාලා දෙන්න එකට සතුටින් ඉන්නවා. එයාගේ හිතෙන් හැම වෙලාවෙම මැව්වලු. පුදුමයි කියන්නේ ටික කාලෙකින් ඒ දේ ඇත්තටම එයාගේ ජීවිතයට ආවලු. ඒ වගේ දිරිගන්වන කතා ගොඩක් තියෙනවා. අවසාන වශයෙන් මතක තියාගන්න ආකර්ෂණ නීතිය කියන්නේ ඔයාගේ හිතේ තියෙන දේවල් වලට විශ්වය දක්වන ප්‍රතිචාරයක්. ඒ නිසා හැම වෙලාවෙම ධනාත්මකව හිතන්න. ඔයාගේ පැතුම ගැන විශ්වාස කරන්න. ඒ වගේම ඒ දේ ඔයාගේ ජීවිතයට ආවම දැනෙන සතුට දැනටමත් විඳින්න. ඔයාලත් ඔයාලගේ ක්‍රෂ් එක ගැන හිතෙන ලස්සන පෞද්ගලික හදවතට දැනෙන දේවල් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම ආකර්ෂණ නීතිය ඔයාලගේ ආතර ගමනට කොහොම සහයෝගය දුන්නද කියලත් බලාගන්න පුළුවන්. මේ වීඩියෝ එක ඔයාට ටිකක් ප්‍රයෝජනවත් වුණා නම් ලයික් කරන්න. ආතරය හොයන ඔයාගේ හිතවත් සමීපතම අයටත් බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඔයාගේ හදවතේ තියෙන ඒ සුන්දර උණුසුම් පැතුම් හැකියික්මනින් සැපෑ වෙන්න කියලා අපි මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. තවත් මේ වගේ ජීවිතයට වැදගත් වෙන හිතට සතුට ගෙන දෙන දේවල් දැනගන්න අපේ මේ සුන්දර ගමනට එකතු වෙන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් අපි තවත් හිතට කාවදින ප්‍රයෝජනවත් මාතෘකාවක් අරගෙන එන්න. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.